welcome to my YouTube channel. එහෙනම් අද vlog එක පටන් ගමු. අද shopping vlog එකක් තියෙන්නේ. මේක තමයි මගේ outfit එක. ready වෙලා ඉවරයි. එහෙනම් දැන් යා shopping. ඉස්සෙල්ලම ගියේ ලේඩි ජේ එකට. ලේඩි ජේ එකේ පාකින් නම් ෆුල් වෙලා තිබ්බා. බට් අර ඒකේ පොඩ්ඩක් එහායින් මීටර් 100ක 150ක් එහායින් වෙනමම පාකින් එකක් තියෙනවා. ඒකට අපිට එතන වාහනේ දාලා මේ ෂටල් එකේ තමයි අපිව මේ ආපහු ලේඩි ජේ එකට ගෙනත් දානවා. ඒ නිසා එතන පහසුයි. ප්‍රශ්නයක් වුණ නැහැ. ලේඩි ජේ එක ඇතුළට ගියාම ඉතින් අනේ හොඳ ලක්ෂයක් තිබ්බත් ඉවර කරන්න පුළුවන් ඒ තරම් පොඩි පොඩි අයිටම්ස් තියෙනවා ආසිතනවා දැක්කහම. ලේඩි ජේ එකේ ළමයි හැබැයි මේ අර මේ ලස්සන ඇඳුම් තිබ්බා බට් අර හිතට අල්ලන টොප් මට නම් දෙකයි හම්බුනේ. මේ ඩෙනිම්ස් දෙකත් ලස්සනයි හැබැයි. ඒකේ ෆිට ඔන් එක මේ විදිහට එන්නේ. මට හිතුණා ඒක නම් හොඳයි කියලා ඒක ගත්තා ඒ නිසා. තව ගත්තා මම මේ බ්ලූ කලර් ඩෙනිම් එකක්. බ්ලූ කලර් ඩෙනිම් එකට මම මේකෙත් ඇඳලා බලනවා. මේ තියෙන ඒක. ඒකෙත් මට ෆිට ඔන් එක නම් ලස්සනයි කියලා හිතුණා. බට් අර ටී-ෂර්ට් එක චුට්ටක් හිර නිසා මම ඒක තියලා ආවා. හැබැයි දැන් හිතනවා ඒක ලස්සනයි කියලා. දැන් ඉතින් ආපහු ලේඩි ජේ එකට ගිහලා ඒක ගන්න හිතෙනවා. ඉතින් ලේඩි ජේ එකෙන් ගත්තා ඔය බඩු ටික අරගෙන දැන් ඉතින් අපි ඊට පස්සේ ගියා කූල් ප්ලැනට් එකට. ළමයි කියන්න ඕනේ මේ කූල් ප්ලැනට් එකේ එතන මේ අපි යන්න ඔතනට එද්දිම ඔය ඔතන තියෙන ඔය ක්‍රීමි කාඩ් කියලා. ඒ ගර්ල්ගෙන් ඇත්තටම පුඩින් එකක් ගත්තා. එයාගේ ලොකු පුඩින් එකයි පොඩි එකයි තියෙනවා. පොඩි එක රුපියල් 100යි. ලොකු එක මම හිතන්නේ 400යි. හැබැයි ඒක ඇත්තටම රසයි. ඉතින් කවුරු හරි එහෙ යනවා නම් කූල් ප්ලැනට් එක වැත්තේ මේක try කරලා බලන්න. ඔන්න ඉතින් ඒක කන්න ගිහිල්ලා මම චුට්ටක් හත් පොලේ ගාගත්තා. හස්බන්ඩ් චුට්ටක් කෑ ගැව්වා. හැබැයි ඒ වුණාට මේ ඒක ඔයගොල්ලෝ try out කරන්න ඇත්තටම රසයි. මේ හොඳට පැණි දාලා මේ 100ට worth රහයි. ඊට පස්සේ ඉතින් කූල් ප්ලැනට් එක ඇතුළට ආවා. බලමු ඉතින් රවුමක් ගිහින්. හැබැයි මේ කූල් ප්ලැනට් එකේ නම් මට සෙට් වෙන ඇඳුමක් තිබ්බෙම නැහැ. ඊට පස්සේ මෙන්න මේ ලිප්ස්ටික් එක නම් ගත්තා මං හොය හිටපු ෂේඩ් එකක් ඒක. ඒක ලස්සනයි. ඊට පස්සේ අපි කැන්ඩි එකට ආවා. කැන්ඩි එකේ නම් තිබ්බා මම මේ ගවුම නම් පොඩ්ඩක් ෆිට ඔන් කරලා බැලුවා. මට ඒක ලස්සනයි කියලාත් හිතුණා. ඊට පස්සේ මේකත් බැලුවා. මේක නම් හැබැයි මම ඇත්තටම හිත ගියා. බට් අර මේ පොඩ්ඩක් කර ඇරිලා වැඩි නිසා පොඩ්ඩක් හස්බන්ඩ් කැමති වුණේ නැහැ. ඒ නිසා ඒක තිබ්බා. මම හොය හිටියේ පොඩ්ඩක් මේ රෙඩ් ටච් එක තියෙන ෆ්‍රොක් එකක්. ඊට පස්සේ මං මංජරයකට ගියා. මංජරයකට නම් මම ගිය ෆස්ට් ටයිම්. මේක පොඩ්ඩක් රෙඩ් එක නම් මේ කියන්නේ රෙඩ් කලර් එක අඩුයි. බට් මට ඒක මේ ආස හිතුණා. ඒ නිසා මං ඒ ෆ්‍රොක් එක ගත්තා. ඒක ලස්සනයි නේද? ගැලපෙනවා නේ මට. ඊට පස්සේ ඒ බඩු ටිකත් අරගෙන ඔන්න මම බලාගෙන හිටපු තැනට ආවා. අත්‍තරම ආසාවෙන් හිටියේ මේ KBC එකේ අර චිකන් සවාන් එක කන්න. හැබැයි ළමයි ඒකතන මාරම ක්‍රවුඩඩ්. මේ විනාඩි 10ක් විතර හිටියා මේ ටේබල් එකක් හොයාගන්නත්. ටේබල් එකක් හොයාගෙනත් තව විනාඩි 15ක් 20ක් හිටියා සවාන් එකේ එන්න. ඊට පස්සේ නම් ඉතින් සවාන් එක ආවා. ඇත්තටම ඒක නම් මාරම රසයි. try out කරලා නැති කට්ටිය ඒක try කරන්න මාරම රසයි. ඒ ගානටත් ඒක worth.
මං කන විදිහම හිතාගන්න පුළුවන් ඉතින් ඒකේ රහ. ඔන්න ඉතින් සවාන් එක කාලා දැන් ඉතින් අද දවස ඉවරයි රෑ වෙලා. ඉතින් දැන් මගේ vlog එක ඉවරයි. ආපහු අලුත් vlog එකකින් හම්බෙමු. bye bye.